සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලත් මේ ශාකයේ වල් පැලෑටියක් කියලා උදුරලා දානවද? එහෙම කරන්න එපා. මම අද කියලා දෙන්නේ මේ ශාකයේ තියෙන වටිනාකම ගැන. ඉතින් මේ ශාකයේ නම තමයි පොල්පලා කියන ශාකය. ඉතින් මේක අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ වගේම ඖෂධීය ගුණය අතින් ගොඩක් අතිමහත් වටින ඖෂධයක්. ඉතින් මම අද ඔයාලට කියන්නම් මේ ඖෂධයේ තියෙන වැදගත්කම. ඇත්තටම මේ පොල්පලා කියන ඖෂධය වකුගඩු වල ගල් ඉවත් කරන්න වගේම මූත්‍රා දාහය නිවන්න ගොඩාක් හොඳ ඖෂධයක්. ඉතින් අපි අනිවාර්යයෙන්ම හැබැයි මතක තියාගන්න ඕන මේක සාම්ප්‍රදායික ඖෂධයක්. ඉතින් ගොඩාක් බරපතල විදිහට අපිට ආසාදන තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක අපි අමතක කරන්න හොඳ නැහැ. මොකද මේක අපිට සාම්ප්‍රදායික ඖෂධයක් පමණයි. ඉතින් අපිට මේ පොල්පලා ශාකේ තේ එකක් විදිහට පානය කරන්නත් පුළුවන්. මේවා කැබලි කරලා කපලා වේලලා හරි නැවුම් අරගෙන පිරිසිදුවට සෝදලා අපිට මේක තේ එකක් විදිහට පානය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක තම්බෙන්න ලිපේ තියලා වතුර කෝප්පයක් විතර දාලා ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයට හිඳෙන්න පොඩ්ඩක් මද ගින්නේ තම්බලා අපිට මේක ඖෂධයක් විදිහට පානය කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පොල්පලා කැඳ. ඉතින් පොල් කිරි එකතු කරලා පොල්පලා කැඳ එකක් වගේ හදලා බිව්වහමත් මේකේ රසය වගේම ගුණයත් අපේ ශරීරයට හම්බ වෙනවා. මූත්‍රා දාහය නිවන්න වගේම වකුගඩු වල ගල් ඉවත් කරන්න ගොඩාක් හොඳ සාම්ප්‍රදායික ඖෂධයක් තමයි මේ පොල්පලා ශාකය කියලා කියන්නේ. ඒ වගේම මේවා සිහින්ව කෑලි වලට කපලා පිට්ටු රොටි වගේ දේවල් වලට එකතු කරලා අපේ ආහාරයට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙන මැල්ලුම් හදනවා වගේම සිහින්ව කපලා පොල් එකතු කරලා ඒ විදිහට අපි වෙනත් මැල්ලුම් හදනවා වගේම අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ කොයි ආකාරයකින් අපේ ආහාරයට අපි එකතු කරගත්තත් අපිට මේ පොල්පලා ශාකයෙන් අර වගේම අපේ ශරීරයට ගුණ හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ මූත්‍රා ගල් ඉවත් කරන්න, මූත්‍රා දාහය නිවන්න, මූත්‍රා දැවිල්ලට, බඩේ අමාරුවට සාම්ප්‍රදායික ගොඩාක් වටින ප්‍රසිද්ධ ඖෂධයක් තමයි මේ පොල්පලා ශාකය කියලා කියන්නේ. ඉතින් ඔයත් ඔයාලගේ වත්තේ මේ පොල්පලා ශාකය තියෙනවා නම් ගලවලා ඉවත් කරන්න එපා. ඒ වගේම ඒක ඔහේ තියෙන්න අරින්නත් එපා. අපිට පුළුවන් ඒක අපේ ශරීරයට ගුණදායී ආහාරයක් වෙන නිසා කිනම් ආකාරයකින් හරි මේක අපේ ආහාරයට එකතු කරගන්න. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න channel එක subscribe කරලා තියාගන්න කියන එක මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි වීඩියෝ එක අවසානයේදීත් මේ දේ මම ඔයාලට මතක් කරනවා. මේ පොල්පලා ශාකය ගැන මම ඔයාලට කියපු සියලු විස්තර සාම්ප්‍රදායිකත්වය හා බැඳිච්ච දේවල් පමණයි. ඉතින් ඔයාලට මේ වකුගඩු ආසාදන දීර්ඝ කාලීනව තියෙනවා නම් මේ දේවල් කර ඉන්නේ නැති වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය කරුණක්. ඒ වෛද්‍ය උපදෙස් වලට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් ගුණ වටින ඖෂධයක් තමයි පොල්පලා කියලා කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.